ආයිබෝවන් Caltech LK YouTube channel එකට ඔබම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ පිටින් බලලා LED එකක් පිච්චිලාද නැද්ද කියන දේ අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මේක ගොඩක් වැදගත් වෙනවා. මෙන්න මේ වගේ ටෝච් එකක් වගේ රිපෙයාර් කරගන්න ගියාට පස්සේ ඒකේ ඇතුළේ තියෙන බැටරියද සවුත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රධාන LED එකද සවුත් වෙලා තියෙන්නේ කියලා මේ ක්‍රමයෙන් අපිට සරලවම පහසුවෙන්ම දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා LED එකක් හැදිලා තියෙන්නේ PN සංදියකින්. මේ PN සංදිය හරහා ගලන්න පුළුවන් උපරිම ධාරාවක් තියෙනවා. ඊට එහා ධාරාවක් ගියොත් එහෙම LED එකේ දීප්තිය ගොඩක් වැඩි වෙලා LED එක පිච්චෙන්න පුළුවන්. ඒ කියන්නේ PN සංදිය ඩැමේජ් වෙලා යන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මෙන්න මේ නිරීක්ෂණ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ටෝච් එක LED බල්බ් එකක්. ඔයාලට මේ විදිහට මම මේක zoom කරලා පෙන්නුවොත් එහෙම මේ මැද තියෙන LED එකේ PN සංදිය නැත්නම් LED එකේ මැද කොටස කළු පාට වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවකදී අපිට මේ LED එක ඩැමේජ් වෙලා තියෙන්නේ කියලා පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. මම මීට අමතරව මෙන්න මේ වගේ වෙන ටෝච් එකක් ගත්තොත් එහෙම මේකේ ඇතුල් කොටස කළු වෙලා කිසිම පාටක් වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ මේ LED එක හොඳ LED එකක්. අපිට මේ වගේ පිටින් පවර් එක දීලා මේක දැල්ව ගන්න බැරි අවස්ථාවකදී එක එල්ලේම මේ විදිහට බලලා අපිට පුළුවන් මේ LED එක පිච්චිලාද තියෙන්නේ නැද්ද කියන දේ පහසුවෙන් අඳුර ගන්න. ඒ වගේම මං ගාව මෙන්න මේ වගේ තව LED එකක් තියෙනවා. ඔයාලට ඒකෙත් බලා ගන්න පුළුවන්. මේ LED එකේ මැද කොටස, ඒ කියන්නේ මේ PN සංදිය තියෙන කොටස කළු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ LED එකකට අපි මේ විදිහට විදුලිය ලබා දුන්නොත් එහෙම LED එක දැල් වෙන්නේ නැහැ. PN සංදිය හොඳට තියෙන LED එකකට සප්ලයි දුන්නොත් විතරයි LED එක දැල් වෙන්නේ. ඉතින් අපිට බලන්න පුළුවන් PN සංදිය ඩැමේජ් වෙලා තියෙන එකට සප්ලයි දුන්නොත් එහෙම LED එක දැල් වෙන්නේ නැහැ. ඒ වගේම ඩැමේජ් නොවුණු PN සංදියක් තියෙන හොඳ LED එකකට සප්ලයි දුන්නොත් විතරයි LED එක දැල් වෙන්නේ. ඉතින් මේ පහසු ක්‍රමය අනුගමනය කරලා LED එක පිටින් බලලා ඒ LED එක හොඳයිද නරකයිද කියන දේ හඳුනා ගන්න හැටි දැන් ඔයාලා දන්නවා. ඉතින් ඔයාලගේ ඉලෙක්ට්‍රොනික වැඩවලට මේ පහසු ක්‍රමය පාවිච්චි කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකෙන් කොමන හෝ දැනුමක් ලැබුණා නම් මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ ඔයාලට වැදගත් වීඩියෝ ඉස්සරහටත් මම අරන් එන්න සූදානම්. ඉතින් අදට මම මේ වීඩියෝ එක සමු ගන්නවා. වීඩියෝ එක බලපු සියලුම දෙනාට ස්තුතියි.